අවුරුදු 7ක් 8ක් විතර ළමයින්ට. Hi, good morning. Good morning. අද විශේෂ දවසක්. අද අපේ නෑනා බදුල්ල ඉඳලා එනවා. ඉතින් අපි දෙන්නත් දෙක යනවා කැම ලිස්ට් එකක් දුන්නා හදන්න කියලා අපිට. ඒකට දැන් බඩු ගන්නත් ඕනේ. ඔව් ඒ කියන්නේ අපි ගෙදර බඩු තියාගෙන ඒ කියන්නේ කැම බඩු තියාගත්තේ නැහැ මොකද තව දවස් 4-5කින් අපි ආයි ගම යනවා. දඬුල්ල යනවා. ආයි සිංහල අවුරුදු වලට ඒ හින්දා අපි දැන් යනවා අපිට ඕන කරන බඩු ටිකක් ගන්න. තව ෆුල් ප්ලෑන්ට් එකට යන්නත් ඕනේ. ඒ හින්දා දෙකටම එකපාර යන්න පුළුවන් වෙන්න අපි කඩවැදේ තියෙන කාගේ කායකට තමයි යන්නේ. අපිත් එක්ක යනවා. මොකද නම්බර එක? 8379. කීයක් තියෙන්නේ? එහෙමද? ඔයගා බලන්න. මම මාරු කරගෙන එන්නද? ඒ පන්දා මාරු නෑනේ. ඕනේ? නෑ. එවන ටැන් එක මාරු කරන්න. අවුරුදු 7ක් 8ක් විතර ළමයින්ට. අවුරුදු 7ක් 8ක්. බැගි. ඔය වෙන සයිස් එක නැද්ද? බඩ බලනවා වගේ. හා. ada birthday ini dia dari saya tuh anak ada hal ඔන්න ළමයි දැන් තමයි බඩු අරගෙන ගෙදර ආවේ. හරි මහන්සි අවුව. දැන් ඉතින් දවල් වෙලා යන්න තියෙනවා නංගි වෙක්කන් එන්න. එයා පානදුර බස් එකේ පිළිදන් එනවා. දවල්ට යන්න ඕනේ. ඒ කියන්නේ බස් එකේ ඉන්නේ 3:00ට පාන්දුරට එනවා. 3:00ට යන්න දැන් බඩගිනි අපි කඩේ මොන හරි කන්න හිතන් හිට අපි කාවේ නෑ මොකොත් ආවා. දැන් හිත මොන හරි උයන්න ඕනේ. ලෙඩ පාට. මොන හරි උයන්න ඕනේ. අපි එන මොන හරි උයාගමු කන්න. ඔන්න ළමයි චාවි කහබත්තයක් හදනවා. මම චිකන් එක මම ඊ මෙඩික් කපලා තියුවා. තව ටිකක් කපන්න හඩක් කපන්නත් තියෙනවා. ඊටත් කපලා අපි චිකන් ටිකකුයි කහබත් ටිකකුයි හදමු නංගිට.
අද වෙනසකටත් එක චිකන් ටික සම්බර බදලා උයන්නේ හිටනයි කියනවා. නංගි දැන් කෝල් එකක් දුන්නා මේ දැන් හොරනට ආවා කියලා. අපි දැන් යමු නංගි එක්කන් එන්න පානදුරට. පන්සියෙන් ගන්න පුළුවන්ද මල්ලි? 100 කීයද මල්ලි? 500 ගන්න පුළුවන් නම් පුළුවන් කියපන් නැත්නම් බලමු. කවන්නේ 150ක් විතරවත් දෙන්න ආදී. නෑ රත්තරනේ මං ගාව මාරු සල්ලි නෑ. මාරු සල්ලි නෑ. ඔව් ඉන්න ගාඩි පාක් ඉන්නවා. හරි. අයියේ 500 මාරු කරලා දෙන්න පුළුවන්ද? පරිස්සම් කරගන්න. Thank you, bhai. හරිද? හරි. හරි. Thank you. යායෝ සෙට් එක උසරණ යා. යනවා මල්ලි. Hangin. Ah. මගේ කැදගෙන ආව. අයියෝ දැන් බැනුම් අහලා දැනගත්තත් වෙනවා. ආයෙ මොන බැනුම්ද? අපි දන්නවා කැදගෙන ආවේ අපි ඉස්සරහ. ඔයාට මදිනේ. ආ ඒක මට ඇති. ඒසා ගත්තට ගත්තා. හොඳයි හොඳයි. තමයි ඔන්න අපේ නංගි ආවා. දැන් නංගිව එක්කගෙන යන ගමන් පාන්දුරේ ඉඳලා කෙලෙම්ම මොරටුවට මහන්සියලා ඇවිල්ලා දාඩිය දාගෙන ඇවිල්ලා තමයි මොන දැන් තමයි ළමයි අපි දවල්ට කන්නේ. ගෙදරින් ගෙන අපේ රසම රස බත් එක. එයා මේක කන්නේ. ඒක මාරම රසයි. හතු මැල්ලුම් තියෙනවා, තෙලඩිය කොළ තියෙනවා, පරිප්පු තියෙනවා, චිකන් තියෙනවා. good morning. ඔන්න අද අපි යාළුවෙක් බලන්න යනවා.
එලා දන්නේ කෙනෙක්. ඉතින් එහෙ යනකොට අපි ඉතින් හැමදාම කඩෙන් යනම්මනම් අර යනකොට හැමදාම කියනවා බත් එකක් මේ ගේන අක්කි වගේ කෑම කාලා තියෙනවා. ඉතින් එයා ආසයි කන්න ඉන්න අපි හිතුවා එයාට බත් එකක් අරන් යනවා කියලා. ලොකු දෙයක් හදන්න ඕනේ නැහැ. උදේ පාන්දර සුදු බත් හැදුවා. පොල් සම්බෝලයක් ටෙම්පරාදු කරගත්තා. පරිප්පු හැදුවා. චිකන් හැදුවා. ඉතින් කේල් කොලේ බත් එකක් බෙදගෙන යනවා. ඔන්න අපි දැන් තමයි ගම්පහට ආවේ ට්‍රේන් එකේ. මීරිකම ට්‍රේන් එකක් තිබුණා. ඒකේ ගම්පහට ආවා. දැන් යන්න ඕනේ අපේ යාළුවා හම්බ වෙන්න. යාළුවා කියන්නේ යම් බලමු කවුද කියලා. අය 0.64 වහිනවනම් හොඳයි බා. කරන් තියෙන්නේ මේ. මොකද ඇල්බම් එකේ මොනවාද? ඔව් බං උදේ අරකට හොඳ එකේ බැන්දා. හායි කොහොමද අනේ මේ මැනිකේ thank you so much අම්මවත් දවසේ මැටි වගේ. ඉතින් නංගි උදේට කාලා නෙවෙයිද ආවේ? අපි නංගිමයි බත් කඩකට කෑවා. නංගි කෑවේ නැහැ. මම මෙහෙන් කෑවේ. එයාත් මේ ගම්පහෙන් ප්ලේන් ටිකක් බිව්වා.
ඔන්න ඉතින් අපි අද ගියේ අපේ වෙඩින් ඇල්බම් එක ගේන්න ගිය පාර vlog එක බැලුවනම් ඔයාලට මතක ඇති අපි ගියා ෆොටෝස් සිලෙක්ට් කරන්න. ඔන්න ඉතින් අද ගිහිල්ලා ඇල්බම් එක අරගෙන ආවා. මෙහෙම තමයි ෆයිනල් අවුට්පුට් එක තියෙන්නේ. මේකෙන් ඇරියට අමේ බරයි එක. ඔන්න තියෙනවා අපේ ඇල්බම් එක. ඔන්න මේක තමයි ඉස්සරහට තියෙන පිටුව. මේක හරිම ලස්සනයි. අපේ ෆොටෝ එකක් දාලා අපි දෙන්නගේ නම් දෙක දාලා ඔන්න ওই විදිහට තමයි තියෙන්නේ. බලමු ඉස්සරහට. ඔන්න තියෙනවා. ඊට පස්සේ ඩේට් එක තියෙනවා. අපි දෙන්න චූටියට ඉන්නවා. ටඩා! අපේ බිස්මල්ලා ඉන්නවා. ෆ්ලවර් බොයි ඉන්නවා. පේජ් බොයි. රයිස් මේට්ලා. බ්‍රයිඩ්ස්මේඩ්ලා, ෆ්ලවර් ගර්ල්ලා. ඊට පස්සේ ෆස්ට් ලුක් එක. ෆස්ට් ලුක් එක. මේක තමයි ෆස්ට් ලුක් එක. තියෙන සීන් එක. දෙන්නේ. මේක ලස්සනයි ෆොටෝ එක. අපි මේක අපේ අපිට ඕන විදිහට තමයි අපි කලර්ස් ෆොටෝස් වල හැදුවේ. ඒ කියන්නේ ගොඩ සුදු කරලා ඒව කරලා හැදුවේ නෑ. ස්කින් කලර් එකට මේව කරලා තමයි අපි ෆොටෝ එඩිට් එක කරගත්තේ අපිට ඕන විදිහට. මගේ බෙන්ස් එක තියෙන්නේ. ඒක ලස්සනයි නේ. මෙන්න මේක ලස්සනයි. ඇත්තටම මේ ෆොටෝග්‍රැෆර් කරපු ඒ අයියා පට්ට. වැඩේ සුපිරියට අපි කරලා හිතුවේ තියෙනවා. නෑ මේ තරම්ම වැඩේ සුපිරි වෙයි කියලා. වව්. නේ නියමටම දීලා තියෙන වැඩේ. සුපිරි. මේ රූප් ෆොටෝ එක. අකී ආ එන්න. ඔන්න ඊට පස්සේ මනමාලයා වෙඩින් හෝල් එකට හැපිදී. එන්ට වෙන විදිය අපේ මල්ලි කකුල් හොදනවා. එසේ නැන්දම්ම වතුර පොවලා පිළිගන්නවා. ඒ ගන්නයි තියෙන සිද්ධිය. අර අම්මත් පැත්තක ඉන්න. එන්න මම ආසම් කොට ගම් එක අප්පච්චි අපේ අප්පච්චි මමයි. ඊට පස්සේ අපේ නුවන්ත අයියලාගේ වෙස්ට් ටීම් එක. ඔයාලා දන්නේ නැති පුංචි කපු මහත්තයා. එයාත් ඉන්න ඉස්සරහට මොකද? ඉන්න. මේ ස්ටීම් එක. අන්න ඉන්න අපේ කපු මහත්තයා. නුවන්ත අයියා. ඒතර thank you නුවන්ත අයියා දා අපිට පට්ට සපෝට් එකක් දුන්නා. ඒ කියන්නේ එයාගේ රාජකාරියෙන් එහාට ගිහින් අපි දෙන්නට කිසිම ස්ට්‍රෙස් එකක් තිබෙන්නේ නැහැ. වෙඩින් හෝල් එක බැලන්ස් කරන සයිඩ් එක නුවන්ත අයියාගේ ටීම් එක සම්පූර්ණයෙන් කරා. අපේ බ්‍රයිඩල් මේ ටික අපේ සම බ්‍රයිඩල් එකෙන් ඔක්කොම ටික කවර් කරා. මේ තියෙන පොරුවේ චාරිත්‍ර ටික. කියන්නේ ඒ ටිකේ තියෙන පොරුවේ චාරිත්‍ර ටික. මේ කරමාලේ මාලවලලු රන් අබරණ ලබා ගන්න මුන්ද පළඳනවා. මේකේ බාහුන් සහස්සත් ලියලා. ඒක ලියලා තියෙන්නේ. දානාදි ධම්මං දිත්තා මුනින්ද තන්තේජස බෞද්ධතේ ජය මංගලානි. ලහබෝ යලේසි නෑ. දෙන්නා දිවිමගේ දිත්තා ජයමගුල් සෙත් පතත්තා පූර්වේ චාරිත්‍ර ඉටු කර සතුටින් ජීවත් වෙත්වා. ඔන්න අතැඟිලි බඳින අත පැන් වක් කරනවා. ඊට පස්සේ වඳිනවා. ළමයි මෙන්න මේක තමයි බලා ගන්න ඕන මට වඳිනවා. මං දැනටත් වඳිනවා බොරු කියන්න එපා. තෑගි නැන්දලා වලට තෑගි ඒවා දෙනවා මාම පොල් විදිනවා. ජය මංගල ගාථා. මංගල ගාථා. ඒක තමයි. මම මෙන්න මේ ටිකට මාරම ආසයි. ඒ ටික හරිම ලස්සනයි.
අපේ ෆුල් ඩෙකරේෂන් ඔක්කොම කරේ අපේ මේ නූසර සිත්තම්. නෝසර සිත්තම්. ලස්සනයි ඒ ටික. ඔන්න ඔය විදියට තමයි එහෙනම් අද දවස අපේ ගෙවුනේ ඉතින් ඇල්බම් එකත් එක්ක වැඩින ඇල්බම් එක ගන්න ගිහිල්ලා ලොකු දෙයක් නෑ. ඉතින් ඒ වුණාට මේක අපි දෙන්නගේ ජීවිතේට මාරම වටිනා. මොකද ඉතුරු වෙන්නේ එච්චරයිනේ. මොකද ඒ කාලේ අපිට වීඩියෝග්‍රැෆර් කරගන්න විදියක් තිබ්බේ නෑ. අන්තිමට ෆොටෝ ටික තමයි අපිට ඉතුරු උනේ. මේක වෙඩින් එකක් ගන්න අපි දෙන්න මාර්ගයමක් ගැහුවා. එහෙනම් වෙඩින් එකක් ගන්න බලන් ඉන්න. ලස්සන මනමාලයෙක් ඉන්න ඔයාලා හැමෝගෙම මේ ලස්සන හීනේ ලස්සන ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. ආයෙත් vlog එකකින් එන්න හැමෝටම bye.